පැයකට ආසන්න වේලාවක් අරන් ඇය සයුරුට තමුන් කළ යුතු හා නොකළ යුතු දේවල් පැහැදිලි කෙරුවා. විටක ලයාන්විත ස්වරයෙන් ඇරඹෙන ඇගේ හඬ තරහින් උස්වෙද්දී සයුරු වචනයක්වත් කතා කෙරුවේ නැහැ. ඒත් ඔහු කැමති වුණේ නැහැ ඇයගේ දැඩි බවට. වැඩට ආපු පළවෙනි දවසේම ජොබ් එක එපා කියලා ගෙදර යන්න බැරිකමට සයුරු ඉවසගෙන හිටියේ ඔහු ඇයට අකමැති වුණාට මේ තැනට වගේම රස්සාවටත් ගොඩක් කැමති හින්දා. ඔයා මං කියන විදිහට මේ දේවල් කරන්න ප්ලීස්. වාද විවාද මැද්දේ ඇයත් එක්ක ගෙවී ගියේ කාලය පුරාවටම සයුරුට දැනුනේ වෙහෙසක්. ඇය විවේකයක් නොගෙනම ඇගේ රාජකාරියට මුල් තැන දුන්නත් සයුරුට ටිකක් අමාරු වුණා ඇයට උවමනා විදිහට ඒ දවස ගෙවන්න. උදේ ඉඳන් බඩගින්නේ හිටපු සයුරුට දවල් වේගන එද්දි දැනුනේ බඩේ දැවිල්ලක්. එතකොටමයි ඇය හෑන්ඩ් බෑග් එකත් අතට අරගන්න නැගිට්ටේ. සයුරු එළියට යන්න. එහෙම කියාගෙන ඇය කැබින් එකේ දොර ඇරන් එළියට ගියේ සයුරු ඒ ඇයි කියලා අහන්න සැරසෙද්දිමයි. කොහෙද ඉතින් අහන්න කලින් ගිහින් ඉවරනේ. එහෙමම සයුරුත් ඇගේ පසුපසින් ඇදුනේ ඔෆිස් එකේ හැමෝම ඔහුන් දිහා බලාගෙන ඉද්දී. මොකද හැමෝම නැගිටලා? වැඩ කරන්න. මං කියලා තියෙනවනේ. time is life. ඇය පිටව ගියේ එහෙම කියමින්. සයුරු ඇයට ඉස්සර වී ගිහින් ඇගේ කාර් එකේ දොර ඇරලා ඇයට කාර් එකට නගින්නට ඉඩ සලසලා දුන්නා. thank you. කියමින් ඉදිරිපිට අසුනට ගොඩ වෙච්ච ඇය සයුරුට රියදුරු අසුනට යන විදිහට හිසින් සන්කලත් ඔහු හිටියේ තක්බීරි වූ කලකමෙන් ගල් ගැහිලා. ඇයි මොකද? මැඩම් මට ඩ්‍රයිව් කරන්න බෑ. කෙල පිටක් ගිල දැමූ ඔහු කිව්වේ බය අඩු විලසට. එහෙනම් ලයිසන් තියෙන්නේ? ඇගේ හඬෙහි වූයේ උච්ච ස්වරයක්. ඔව් ඒත් මං ඩ්‍රයිව් කරලා නෑ. හරි එහෙනම් දැන් ඩ්‍රයිව් කරන්න. නැත්නම් යන්න. ඇගේ උස් හඬින් සයුරු කැළඹුණා. ඇගේ වචනය අහක දැමිය නොහැකි වුවත් මේ තරම් වටිනා වාහනයක රියදුරු අසුනට ගොඩවීම වනාහි කටු ගහක නගිනවා වැනියයි හෙතෙම සිතුවේ කැළඹිල්ලෙන්. ඇය රවමින් එහා මෙහා නෙත්‍ය අවද්දී සයුරු සියා පහසුව දරාගෙන රියදුරු අසුනට නැග්ගා. මං කිව්වනේ ඔයාට මගේ වැඩවලට ෆුල් සපෝට් එක දෙන්න වෙනවා මේ ජොබ් එකේදී. එහෙම මට ට්‍රේනර්ස්ලා අරගෙන කරන්න වැඩ බෑ. මං ඔයාට 1 week දෙන්නම්. ඔයා ඩ්‍රයිවිං ඉගෙන ගන්න සයුරු. හැබැයි ඒ වෙනුවෙන් මට ඔයාට නිවාඩු දෙන්න නම් බෑ. ඕකේ? එහෙම කියලා ඇවිත් ඇය සයුරුව ඩ්‍රයිවිං සීට් එකෙන් බස්සලා ඇය වාඩි වුණා. මේ දේ හොඳට හිතට ගන්න සයුරු. අපි හැම පැත්තෙන්ම අපේ ටැලන්ට් එක අප් කරගන්න ඕනේ. ඒක most important. ඇය කාරේ ඉස්සරහට ගත්තේ ඒ තරම්ම ඔහුට ඇඩ්වයිස් කරමින්. සයුරු නිහඬව ඒව අහගෙන හිටියේ සුසුම් හෙලමින්. පහුගිය කාලේ කරපු රස්සාවල් වලින් ලැබුණු පඩියෙන් අවස්ථාව ලැබුණු ගමන් ලයිසන් එක ගත්තත් එය ප්‍රායෝගිකව අත්හදා බලන අවස්ථාවක් හරි තැනක් හරි කවදාවත් ඔහුට ලැබුණේ නැහැ. අද ඒ අවස්ථාව උදා කරලා ඇයව පෙළඹවුවේ ඇයයි. මොකද සයුරු ගල් වෙලා වගේ. මට ඕනේ කතා කරලා ඉන්න කෙනෙක්ව. නෑ මං මැඩම් ඩ්‍රයිව් කරන දිහා බලන් වුණා. ඔව් ඉගෙන ගන්නවා නම් එහෙමත් හොඳයි. ඔහු ඇගේ මුහුණේ හිනාවක් දැක්කේ ඒ වෙලේ. සයුරු මට නම් බඩගිනි මොන හරි කාලයක්. ඇයි එහෙම කියද්දි නම් යටිහිතින් ඔහු සැනසුම් සුසුමක් හෙළුවා. මොකද ඔහු හිටියේ ලොකු බඩගින්නක. නගරයට ආසන්නයේ තිබිච්ච දෙමහල් අවන්සැල හෝටලයක් වගේ කියලා ඔහුට හිතුනේ එහි වර්ණවත්ව දමා තිබූ විදුලි බුබුලුත් වීදුරුත් නිසයි. සුව පහසුවට කෙළවරේ වූ මේසයක වාඩි වූ ඇය සමීපයේම වාඩිවීම සුදුසු නැතැයි සිතූ නිසාම සයුරු මතක් පසෙකට වී හිටියේ ෆෝන් එක ඔබමින්. මොහොතක් ඒ දිහා බලාගෙන හිටපු ඇය ඔහුට කතා කිරුවේ ඉක්බිතිව. සයුරු ඇවිත් මෙතනින් ඉඳ ගන්න. මං කෑම කන්න ආවේ ඔයත් එක්ක. ඒ වචන ඇහෙද්දි සයුරු එක ඇහිල්ලට ඇය හිඳ සිටි කිට්ටුවටම ඇවිත් වාඩි වුණා. සයුරුට ගර්ල් කෙනෙක් ඉන්නවද? එකපාරටම ඇය අහපු දෙයින් ඔහු මදක් නොසන්සුන් වුණත් ඇයට උත්තර දීමට ඔහු මුව විවර කෙරුවා. ඔහුට ෂණිකව මතක් වුණේ රුණායව වුණත් ඇයත් තමාත් අතර එවැනි සම්බන්ධයක් නැති නිසා ඔහු නැතයි කියා ඇයට කිව්වා. නෑ මැඩම්. ඔහු ටිකක් වෙලාව අරන් ඉඳලා කිව්වා. හේ කිව්ව විදිහට නම් නෑ වගේ නෑ. එවර නම් ඇය කතා කරුවේ සාමාන්‍ය තරුණියක් වගේ. අනේ නෑ මැඩම්. තාම මට එහෙම කෙනෙක් නෑ. ඔහු ඇය දිහා ඍජුවම බලලා කිව්වා. මම මේ ඔයාගේ පර්සනල් ඒවා අහනවා කියලා හිතන්න එපා සයුරු. මං ඔය ෆෝන් එක ඔබනව දැකලා හැව්වේ.
දන්නේ නැද්ද මැඩම් නිකන්. ඔහු එහෙම කියලා ෆෝන් එක සාක්කුවේ ඔබා ගත්තේ ඇයට කතාවට කියන්නට යමක් ඉතිරි නොකරමයි. ටිකකින් එතනට කූල් බෙවරේජස් දෙකකුත් ෂෝටීස් වර්ග කිහිපයකුත් උණුවෙන්ම සර්ව් කළේ එහි සුවඳට සයුරුගේ බඩගින්න තවත් වැඩි වෙද්දී. කන්න සයුරු. මං නම් මේ ගෝවාව එකට තමයි ආස. ඒ නිසා මම මේක ගන්නවා. ඇය ලදරියක මෙන් හුරතරයෙන් එහෙම කියලා බීම වීදුරුවෙන් මදක් තොල ගෑවේ ආසාවෙන්. සයුරු ඒ දිහා බලාගෙන hina උනේ තනිවම. කන්න ගන්න හදද්දී ඔහුට මතක් වුණේ කෙල්ලව. ඊයේ සිදුවීම හිතට දැනුණු හැටිත් ඇය ගැන ඇති පැහැදීම වැඩි වූ හැටිත් ඔහුගේ හිතට අතොරක් නැතුව දැනෙන්නට වුණා. ඒ නිසාමයි මැඩම්ට රහසින් වගේ ෆෝන් එක අරන් ඔහු රුණායට මැසේජ් එකක් දැම්මේ. කෑවද නංගි? සයුරු මැසේජ් එක දාලා ෆෝන් එක සයිලන්ට් කරලා ඔහුගේ දකුණු පැත්තෙන් මේසෙ උඩ තිබ්බා. රෝල්ස් එකක් අරන් කටට තියාගෙනත් ඔහු බැලුවේ රිප්ලයි නැත්තේ ඇයි කියලා. වැඩ වෙන්නේ නැති. ඔහුම එහෙම හිත හදාගත්තා. මං කනවා අයියේ. අනෙක් අතට ඔහුට ඇගේ රිප්ලයි එක ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ පෙනුනත් ඔහු ඒක ඕපන් කරන්න ගියේ නැහැ. මොනවාද ඉතින් කන්නේ? තවත් මැසේජ් එකක් ආව ඔහු දැක්කත් රිප්ලයි කරන්න ෆෝන් එක අතර ගන්න බැරි කමක් වගේ ඔහුට දැනුණා. කන්න ඉතින් ඔහු හෙමිහිට කද්දී මැඩම් කිව්වේ hina වෙලා. හරි මැඩම්. සයුරු හිස වනා පසෙක තිබූ මැංගෝ ජූස් එකකින් බිඳක් රස වින්දා. උදේ කෑමත් අරගෙන අවසාන වූ ඇයත් ඔහුත් බිල ගෙවා දමා මොහොතකින් එතනින් පිටත් උනේ සයුරු ඇයට ඉස්සර වෙන්නට ඉඩදී මැසේජ් ටික කියවන්නත් ඒවට රිප්ලයි කරන්නත් පටන් ගද්දී. ෂෝටිස් කෑවේ. මං දැන් පොඩි වැඩකට යන ගමන් නංගි. මං වාට පස්සේ කෝල් එකක් ගන්නම්. කියලා මැසේජ් කරපු ඔහු ෆෝන් එක සාක්කුවේ ඔබාගෙන ඉස්සරහට පියවර තිබ්බා. සයුරු තමුන්ගේ ආයතන ප්‍රධානිය වූ ඇයට ගරු කළා වගේම ඇය තරුණියක් වූ නිසා ඇගේ ආරක්ෂාව ගැනත් හැම විටම හිතුවා. ආයතනික වශයෙන් වගේම හැම විදිහටම සයුරට නිරන්තරයෙන්ම ලොකු වැඩ කොටසක් පැවරුණා. ඔහු තමුන්ට හැකි උපරිමයෙන්ම ඇයව සතුටු කරන්න උත්සාහ කෙරුවත් ඇතැම් අවස්ථාවල ඇය හැසිරුණේ ඊටම සැර පරුෂ විදිහට. ඒ අවස්ථාවල සයුරු ඇගේ වචන ඉවසුවේ ඇය කාන්තාවක් නිසාම පමණක් වූ නිසා ඔහු තවදුරටත් ඇය යටතේ සේවය කරන්නට වුණා. ඔහු ආයිෂා ටෙක්ස්ටයිල් එකේ වැඩ කරන්න පටන් අරන් දැනට සති කිහිපයක්ම ගෙවිලා ගියා. ඒ අතර කාලයේ ඔහුත් රුණායත් අතර කතා බහ ටිකෙන් ටික දුර යන්නත් පටන් ගත්තා. මුවින් එකිනෙකාට නොකියූ පෙමක් ඔවුන්ගේ දෙසිතේම පළපදියම් වෙලා තිබුණා. මැසේජ් වලින් විතරක් ඇරඹුණු ඒ කතා බහ කෝල් දක්වා දුරදිගට විහිදුණා. ඒකත් ඔහු වැඩට ගිහින් ආවට පස්සේ. ඒ අතර කාලයේ මැඩම් එක්කම රැඳෙන හින්දා ඔහු වැඩි කෝල් ගන්නවත් මැසේජ් කරන්නවත් උනන්දු වුණේ නැහැ. ඔයාගේ මැඩම්ගේ නම මොකද්ද? ආයිෂා වෙන්නේ නැති. වෙන්නේ නැති කිව්වේ? නැහැ ඉතින් මන් දන්නේ නැහැ රුණාය. ආයිෂා කියලානේ තියෙන්නේ ඒකයි මං එහෙම කිව්වේ. සයුරු කිව්වේ එච්චර ගාණක් නැතුව. ඒ මැඩම් ලස්සනයිද? හැම කෙල්ලෙක්ම වගේ ඇය ඇහුවා. ඔව් ලස්සනයි. ඉටි රූපයක් වගේ. ඔහු ඇයට ඇත්තම කිව්වා. මන් දන්නේ රුණාය. ඒ ලස්සනට වඩා නොදැකපු ආව මට ලස්සනයි. සයුරුගේ වචන පුදුම තරම් ඇගේ හිතට සතුටක් එකතු කෙරුවා වගේම වේදනාවකුත් ඇති කෙරුවා.